සුබ උදෑසනක සියලුම දෙනාට අදත් පොඩි කතන්දරයක් කරගෙන ආවේ. මේ ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට වාහන මිල බද්ද වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 135ට තිබුණු බද්ද 150 දක්වා වැඩිලා දෙනවා. මේක ගොඩක් කට්ටිය නිර්වචනය කරා මේ 150කින් බද්ද වැඩි වුණා කියලා. එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. මේක 135 තිබුණු බද්ද 150 දක්වා වැඩි වීමක් වෙලා තියෙනවා. විපක්ෂ නායකතුමාත් මේක 150කින් වැඩි වුණා කියලා බද්ද. නමුත් මේ එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. මේක රුපියල් 35ට තිබුණු බද්ද තමයි 150 වෙලා තියෙන්නේ. ඒක මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් ඒක පැහැදිලිව ප්‍රකාශයක් කරා මේ වැඩි වුණේ 115කින් කියන එක. ඒක නෙවෙයි මම කියන්න හැදුවේ. මේ ඔයගොල්ලෝ දන්නවද මේට අවුරුදු 6කට පෙර මේ වාහන ලංකාවට ගේන එක නතර කරලා තිබුණා. ඒක උනේ අපේ නිශ්චිත ඩොලර් සංචිත ප්‍රමාණයක් තියෙන්න ඕන ලංකාවේ. එහෙම තිබුණ නැත්නම් අපේ රුපියල අවප්‍රමාණය වෙනවා. ඒක නිසා තමයි ඩොලර් සංචිත ප්‍රමාණය තියාගන්න තමයි මේ ලංකාවට වාහන ගෙන්නන්න නැතුව ඩොලර් සංචිත ඉතර කරගන්න හැදුවේ. ඉතින් මේ රජය ආවට පස්සේ තමයි ඒ සියලු බාධක යම්කිසි මට්ටමකට දුර ඇරලා දූෂණය වංචාව නැති කරලා ඉතුරු වෙන සල්ලි ටික ඉතුරු කරලා තමයි ඔය ඩොලර් සංචිත ප්‍රමාණය හදාගත්තේ. ඉතින් දැන් අවාසනාවන්ත විදිහට ලෝකයේ යුද්ධයක් ඇවිල්ලා නැවත තෙල් වලට ගෙවන්න තියෙන මේ ඩොලර් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒක නිසා අපිට ඩොලර් සංචිත ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒක නිසා වාහන ගෙන්වන එක යම්කිසි මට්ටමක සීමා කිරීමට වෙලා තියෙනවා. මේක ඉතින් මාස 3ක් කියලා කියන්නේ සමහර විට මාස 3කට කලින් මේක හරියන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඔයගොල්ලෝ වැඩි දේවල් බලාපොරොත්තු වෙනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. මේ ඉන්දියාවත් මේ වෙනකොට ඒකට පිළියම් හොයනවා. රත්තරන් ගන්න එපා කියනවා. මේ නොඑක් අදු දාලා තියෙනවානේ. අනිත් රටවලුත් එහෙමයි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඩොලර් සංචිත අඩු වෙනකොට යම්කිසි පාලනමය මේ දෙයක් කරන්න වෙනවා. ඒක මේ අපේ ලංකාවේ විතර නෙමෙයි අනිත් තැන්වලත් වෙන දෙයක්. ඒක ගැන හිතන්න එපා. මේක හිතා කෙටි කාලෙකින් හරියයි. එහෙම වුණාම ඒ ප්‍රශ්නේ නිරාකරණය වෙයි. සියලු දෙනාට ස්තුතියි. අපි වෙනත් වීඩියෝ එකකින් හමු වෙමු.